ආයිබෝවන් හැමෝටම ලංකාවේ හැදන්න රස පොල් සම්බෝලයක්. හොඳයි. දැන් අපි පටන් ගමු. මුලින්ම ලොකු බෝල් එකක් ගන්න. ඊට පස්සේ සිහින්ව ලියාගත් රතු ලූණු, අමු මිරිස් සහ කරපිංචා බෝල් එකට දාගන්න. ඊළඟට මිරිස් කුඩු ටිකයි ලුණු ටිකයි එකතු කරලා හොඳට අතින් කලවම් කරගන්න ඕනේ. දැන් අපි උඹල කඩ ටිකත් එකතු කරමු. මේකෙන් පොල් සම්බෝලයට අමුතුම රසක් එනවා. දැන් අපි ගාගත් පොල් ටික එකතු කරමු. පොල් දාලා ආයෙත් හොඳට කලවම් කරගන්න ඕනේ. ඔය විදිහට හොඳට මිශ්‍ර කරගන්න. අවසානයේට දෙහි උෂ ටිකක් එකතු කරලා තවත් ටිකක් කලවම් කරන්න. දෙහි උෂ වලින් තමයි පොල් සම්බෝලයට කටට රහට සැර මිශ්‍ර රසක් ලැබෙන්නේ. එන්න අපේ රසම රස පොල් සම්බෝලය ලැස්තියයි. මේක හදන්න විනාඩි කිහිපයක් වගේ පොඩි වේලාවක් යන්නේ. ගෙදර කෑම මේසෙට අලුත් රසක් එකතු කරන්න මේක නියමයි. ඔයාලත් මේක හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් අපිට කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවෝ එක ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ රසවත්